අයිබෝවන් මම හැමදේම හරියට කරනවා ඒත් ඇයි දීයනේ මේ බර අඩු වෙන්නේ නැත්තේ මේ ප්‍රශ්නේ ගොඩක් දෙනෙක්ට හුරු පුරුදු ඇති. ඉතින් අද අපි මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ අපි නොදැනුවත්වම කරන ඒත් බර අඩු වෙන එක පමා කරන පොඩි හැබැයි හරිම වැදගත් වැරදි ටිකක් ගැනයි. ඇත්තටම මේක හරිම සුලභ ප්‍රශ්නයක්. හරියටම ඩයට් කරනවා මහන්සි වෙලා ව්‍යායාම කරනවා ඒත් තරාදියේ කට්ටුවන හෙලවෙන්නේවත් නැහැ. අනේ ඒ වෙලාවට දැනෙන කලකිරීම අපි කවුරුත් දන්නවා. හැබැයි වැදගත්ම දේ තමයි මේක තමන්ගේ අසාර්ථකත්වයක් කියලා හිතන එක නවත්තන එක. ගොඩක් වෙලාවට හේතුව වෙන්නේ අපි නොදැනීමෙන් කරන පොඩි වැරදි කිහිපයක්. හොඳම ආරංචිය තමයි මේ වැරදි හදාගන්න එක හිතනවට වඩා ගොඩක් ලේසි. හරි. එහෙනම් අපි කෙලින්ම යමු පළවෙනි කාරණාවට. ඒ තමයි කෑම බීම වල ලස්සනට හැංගීලා තියෙන ඒත් අපිව ලේසියෙන්ම රවට්ටන කැලරි සහ සීනි උගුල්. ගොඩක් දෙනෙක් කරන ලොකුම වැරද්දක් තමයි මේක. මම කන්නේ පොඩ්ඩයි ඒ නිසා බර අඩු වෙන්න ඕන කියලා හිතන එක. ඒත් ඇත්ත කතාව තමයි කන ප්‍රමාණයට වඩා 1000න් සම්පතක් වැදගත් වෙන්නේ ඒ පොඩි ප්‍රමාණය ඇතුලේ කොච්චර කැලරි ප්‍රමාණයක් හැංගිලා තියෙනවද කියන එකයි. පොඩි උදාහරණයක් බලමු. කිරිතේ කෝප්පයක්, බිස්කට් දෙක තුනක්, නැත්තම් කඩෙන් ගන්න පොලි පාලතුරු බීමයක්. මේවා බලන්නකෝ ප්‍රමාණයෙන් හරිම පොඩි. ඒත් කැලරි වලින් නම් මහා ගොඩක්. ඉතින් මේ වගේ දේවල් නිසා අපි නොදැනුවත්වම දවසට එකතු කරගන්න කැලරි ප්‍රමාණය හිතාගන්නත් බැරි තරම් වැඩි. හරි. කැලරි කතාව එහෙම ඩර්ස්. දැන් එමු සීනි වලට. තේකට සීනි නොදාන නිසා දැන් සීනි ප්‍රශ්නයක් නෑ කියලාද හිතන්නේ? ඇත්තටම එහෙම හිතුවොත් පුදුම වෙයි. අපි බලමු මේ සැඟමුණු සීනි උගුල ගැන. ඔන්න බලන්න ඇත්තටම අපේ ශරීරය ඇතුලේ මොකද වෙන්නේ කියලා. අපි නොදැනීම සැඟවුණු සීනි ගත්තම අපේ ලේවල සීනි මට්ටම එකපාරටම උඩ යනවා. ශරීරය මේක පාලනය කරන්න ඉක්මනට ඉන්සුලින් කියලා හෝමෝනිය නිකුත් කරනවා. හැබැයි ඉන්සුලින් වලට තියෙන තවත් වැඩක් තමයි ශරීරයට මේදය තැම්පත් කරන්න කියලා අනදෙන එක. සරලවම කිව්වොත් සැඟවුණු සීනි නිසා මේදය දහනය කරන ස්විච් එක ඕෆ් වෙලා මේදය ගබඩා කරන ස්විච් එක ඔන් වෙනවා. බලන්නකො මේ උදාහරණ. පළතුරු බීම, සෝස්, රස කරපු යෝගට්, සමහර පාන් වර්ගවලත් අපි හිතනවට වඩා සීනි තියෙනවා. ඒ නිසා ඊළඟ පාර කඩේට ගියාම මොනවා හරි ගන්නකොට පොඩ්ඩක් එකේ ලේබල් එක බලන්න. ෂුගර් කොච්චර තියෙනවද කියලා බැලුවොත් ඇත්තටම පුදුම වෙයි. හැබැයි කතාව කෑම බීම වලින් විතරක් ඉවර වෙන්නේ නැහැ. අපි කන බොන වෙලාවට කරන දේවල් වගේම නොකන වෙලාවට කරන දේවලුත් මේ ගමනට තීරණාත්මකයි. අපි දැන් අවධානය යොමු කරමු ගොඩක් දිනෙක නොසලකා හරින. ඒත් බර අඩු කරගන්නේමේදී අතිශයින්ම වැදගත් කාරණා දෙකකට. ඒ තමයි නිින්ද සහ මානසික ආතතිය. මේ අංක 7 ඒක නම් හොදට මතක තියාගන්න ඕන පරිශ්‍රණය වලින් පැහැදිලිවම පෙන්නලා තියෙන බර අඩු කරගන්න නම් දවසකට අඩුම ගානේ පැය 7කවත් නිින්දක් අත්‍යවශ්‍යයි කියලා ඒකේ දෙකක් නැහැ. ඉතින් හරියට නිින්ද ගියේ නැත්තම් ඇත්තටම මොකද්ද වෙන්නේ? අපේ කුසගින්න පාලනය කරන හෝමෝන අවුල් වෙනවා. පෙනි රස කැමට තියෙන ආසාව පාලනය කරගන්න බැරි තරමට වැඩි වෙනවා. ඒ විතරක් නෙමේ ශරීරයේ කැලරි දහනය කරන වේගය, ඒ කියන්නේ අපේ මෙටබොලිසම් එකත් මන්දගාමි වෙනවා. දැන් මම මේ කියන්න යන දේ සමහර විට ටිකක් අමුතුයි වගේ දැනේ. වැඩියෙන් එක්සර්සයිස් කරොත් ඉක්මනට බර අඩු වෙනවා කියන එක හැම වෙලෙම ඇත්තක් නෙවෙයි. ඕනෑවට වඩා ව්‍යායාම කරන එකෙන් වෙන්නේ ශරීරයට අනවශ්‍ය පීඩනයක් එකතු වෙන එකයි. ඕනෑවට වඩා ව්‍යායාම කරනවාද කියලා දැනගන්නේ කොහොමද කියලා මේ ලක්ෂණ ගැන බලන්න. නිතරම දැනෙන අධික මහන්සිය, සුව නොවන අංගපත වේදනාව සහ කොච්චර මහන්සි වුණත් බර අඩු නොවීම. හේතුව තමයි අධික ව්‍යායාම නිසා ශාරීරික ආතතිය වැඩි වෙනවා. මේ ආතතිය නිසා කෝටිසෝල් කියන හෝමෝනිය නිපද වෙනවා. ඒක ශරීරයට කියන්නේ මේදය දහනය කරන එක නවත්තලා ඒක බඩවටේ ගබඩා කරන්න කියලයි. හරි. අපි දැන් එනවා මේ ගමනේ සමහර විට වැදගත්ම කොටසට. ඒ තමයි අපේ මානසිකත්වය. සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න අපි හිත හදා ගන්න උන විදිය ගැනයි දැන් කතා කරන්න යන්නේ. මෙතන තියෙන මැජික් වචනේ තමයි ස්ථාවරත්වය. එහෙමත් නැත්නම් කන්සිස්ටන්සි. ඒ කියන්නේ දවස් 2-3ක් 100%ක්ම හරියට දේවල් කරලා ඊළඟ දවසේ ඔක්කොම අතහරින එක නෙවෙයි. හැමදාම පොඩි දේවල් වලින් හරි මේ ගමන අතනහැර දිගටම ඉදිරියට යන එකයි. මේක හරියට සූත්‍රයක් වගේ මතක තියාගන්න ස්ථාවරත්වය හැම වෙලේම පරිපූර්ණත්වයට වඩා ලොකුයි. එක දවසක් වැරදුනා කියලා මුළු ගමනම නවත්තන්න එපා. ඒකෙන් තමයි ඇත්ත ප්‍රතිඵල ලැබෙන්නේ. ගොඩක් වෙලාවට අපිව අතරමං වෙන්නේ මේ යථාර්ථවාදී නොවන බලාපොරොත්තු නිසා. සතියෙන් කිලෝ 5ක් අඩු කරනම වගේ ඉලක්ක. සෞඛ්‍ය සම්පන්නට නේ ඒව తాවකාලිකයි. නියම තිරසාර ප්‍රගතිය කියන්නේ සතියකට කිලෝග්‍රෑම් භාගයක් හෝ උපරිම එකක් වගේ ප්‍රමාණයක් අඩු කරගන්න එකයි. හරි. එහෙනම් අපි මේ කතා කරපු හැම දෙයක්ම එකට අරගෙන බලමු. මෙන්න මේ ගමනට උදව් වෙන සරල විසඳුම් ලයිස්තුව.
ඉතින් වැදගත්ම කරුණු ටික මතක් කරගත්තොත් කන ප්‍රමාණය වගේම කෑමේ ගුණාත්මකභාවය ගැනත් හිතන්න. නොපෙනෙන සීනි ගැන අවධානයෙන් ඉන්න. නින්දට ප්‍රමුඛත්වය දෙන්න. ව්‍යායාම සහ විවේක අතර හොඳ සමබරතාවයක් තියාගන්න. ඒ වගේම හැම දෙයකටම වඩා පරිපූර්ණ වෙන්න හදනවට වඩා හැමදාම උත්සාහ කරන එක වටිනවා. ඉතින් අවසාන වශයෙන් මේ ප්‍රශ්නේ ගැන පොඩ්ඩක් හිතන්න. මේ කතා කරපු දේවල් වලින් Tamanගේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්, අදම පටන් ගන්න පුළුවන් ඒ එකම එක පොඩි වෙනස මොකද්ද? ලොකු වෙනස්කම් ඕන නැහැ. පුංචිම පුංචි පියවරකින් පටන් ගන්න.